ඔයත් ඔයාගේ ඇන්තූරියම් පැලවලට ආදරේ නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඇන්තූරියම් වලට හරි ඉක්මනට වැළඳෙන දිලීර රෝගයක් නිසා අපි හරිම ආදරෙන් හදාගන්න මේ ඇන්තූරියම් පැල ඉක්මනට විනාශ වෙන්න පටන් අරන් තියෙනවා. ඇන්තූරියම් පැලවලට වෙන මේ හානි ගැන කීප දෙනෙක්ම මගේ පේජ් එකට මෙසේජ් කරලා තිබුණා. අනේ මේ දේවල් වලට විසඳුමක් දෙන්නකෝ කියලා. ඉතින් මේ ආසාදන ඔයාගේ ඇන්තූරියම් පැලවලටත් තියෙනවා නම් එහෙමත් නැත්නම් මේ ආසාදන ඔයාගේ ඇන්තූරියම් පැලවලට එන්න කලින් හරිම විදිහට අපි කොහොමද මේ ඇන්තූරියම් පැල ආරක්ෂා කරගන්නේ කියන දේ ගැන අපි මොනවද එකතු කරන්න ඕනේ දිලීරනාශක වර්ග අපි කොහොමද මේ වගේ පැල ආරක්ෂා කරගන්නේ ආසාද පැලවලට අපි මොනවද එකතු කරන්න ඕනේ දිලීරනාශක වර්ග කෘමිනාශක වර්ග ගැන මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම්. හැම වීඩියෝ එකකම ඔයාලට ඇහිලා තියෙන කැප්ටාන් කියන දිලීරනාශකය ගැන විතරනේ. ඉතින් කැප්ටාන් කියන දිලීරනාශකය හැම ඇන්තූරියම් රෝගයකටම ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා ඇන්තූරියම් රෝගවලට වෙනමම දිලීරනාශක වර්ග තියෙනවා. ඉතින් අපි අද ඒ දිලීරනාශක වර්ග මොනවද කියන දේ ගැනත් ඉගෙන ගමු. එහෙනම් අපි යමු ඇන්තූරියම් වගාව බේරගන්න මෙහෙයුමට. ඇන්තූරියම් රෝග ගැන කතා කරනකොට මේ ඇන්තූරියම් පැලවලට වැළඳෙන රෝග ආකාර කිහිපයක් තියෙනවා. සමහර රෝග පත්‍ර වලින් ආසාදනය වන දිලීර රෝගයන්. ඒ වගේම මුල් වලින් ආසාදනය වන දිලීර රෝග තියෙනවා. ඒ විතරක් නෙවෙයි කෘමියෙන්ගෙන් වෙන හානි නිසාත් මේ ඇන්තූරියම් පැල විනාශ වෙලා යනවා. ඉතින් වැස්ස කාලයේදී මෙන්න මේ ආසාත්මිකතාවය ඔයාගේ ඇන්තූරියම් පැලවලට එන්න තියෙන අවදානම ගොඩක් වැඩි. ඒ තමයි මුල් කුණුවන රෝගය. ඔයාලා දැකලා ඇති ඇන්තූරියම් පැලවල මෙන්න මේ වගේ කොළ කහ පාට වෙලා තියෙනවා. අපි එක කොළයක් කහ වෙද්දි ගණන් ගන්නේ නෑනේ. හැබැයි මේක කොළය 2 3 වෙද්දි අපි ඔන්න චුට්ටක් බලනවා මොකද මේ වෙන්නේ කියලා. හැබැයි සමහර පැලවල නම් කොළ 1 2 විතර කහ වෙලා තියෙනවා කියලා කියන්නෙම මුල් කුණු වෙන්න පටන් අරගෙන. ඉතින් මෙහෙම වෙන්න හේතුව මොකද්ද? හේතුව තමයි මාධ්‍යයේ වතුර නැදිලා තියෙන එක. මම හැමදාම කියනවා ඇන්තූරියම් වගාවකදී අනිවාර්යයෙන්ම අපි ගන්න ඕන බඳුනේ පතුලේ හොඳට සිදුරු තියෙන්න ඕනි. මේක නිකන් කියමනක් නෙමෙයි. මොකද බඳුනේ වැඩිපුර සිදුරු තියෙනකොට තමයි අපි ඇන්තූරියම් මාධ්‍යයට එකතු කරන වතුර හොඳින් බැහැරවීම සිද්ධ වෙන්නේ. එහෙම නොවුනොත් ඇන්තූරියම් පැල වල මුල් ඉක්මනින්ම කුණු වෙන්න බලනවා. ඉතින් මෙන්න මේ වගේ ඇන්තූරියම් මුල් කුණු වෙලා කියලා අපිට බලන්න පුළුවන් වෙන්නේ පැලේ කොළ මෙන්න මේ විදිහට කහ වෙලා තියෙද්දි. ඉතින් මෙතනදී ඔයා මුලින්ම කරන්න ඕනි කොළයක් 2ක් වගේ කහ වෙද්දි. ඉතින් මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම මේ ඇන්තූරියම් පැලේ කොළයක් 2ක් කහ වෙනකොට ඉක්මනටම පැලය මාධ්‍යයෙන් අයින් කරන්න. ඊට පස්සේ අර කුණු වෙලා තියෙන මුල් ටික මුලින්ම කපලා ඔන්න ඊට පස්සේ ඔයාට පුළුවන් මේ මුල් ටික දිලීරනාශකයක විනාඩි 20ක් තියන්න. ඉතින් මේ සඳහා ගොඩක්ම සුදුසු වෙන්නේ මැන්කොසෙබ් කියන දිලීරනාශකය. ඔයාට පුළුවන් මේ කුණු වෙච්ච මුල් ටික කපලා ඉවත් කරලා මේ මැන්කොසෙබ් කියන දිලීරනාශකයේ විනාඩි 20ක් විතර මුල් ටික හොඳින් පෙඟෙන්න තියන්න. ඉතින් මේ බැංකොසෙබ් දිලීරනාශකයේ අපි විනාඩි 20ක් මේ පැලේ මුල් ටික තියලා ඊට පස්සේ රළු වැලි වල තමයි මේ පැලය හිටවන්න ඕනි. මෙතනදී අපි පොල්ලෙලි කොහුබත් ඒ විදිහට මාධ්‍යයන් එකතු කරගන්නේ නැහැ. බඳුන් ගත කරගත්ත පැලයට අපිට ඊට පස්සේ පුළුවන් චැම්ප් කොපර් හරි මැන්කොසෙබ් කියන දිලීරනාශක වර්ග දෙකෙන් එකක් මේ පැලවලට සතියකට සැරයක් ස්ප්‍රේ කරන්න. ඇන්තූරියම් වගාවට වැළඳෙන ඊළඟ රෝගය තමයි මේ බැක්ටීරියා අංගමාරය කියලා කියන්නේ. ඔයාලා දැකලා තියෙනවද ඇන්තූරියම් පැලවල මෙන්න මේ වගේ කොළ අවුවට පිච්චිලා වගේ තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් නොසලකා හරිනවා මේක ඇත්තටම අවුවට පිච්චිච්ච කොළ කියලා. හැබැයි මේ තමයි බැක්ටීරියා අංගමාරය කියන ආසාත්මිකතාවයේ පැලයට බෝ වුණාම අපිට අඳුන ගන්න පුළුවන් එක ක්‍රම. ඉතින් මේක අපට ඇත්තටම අවුවට පිච්චිලාද එහෙමත් නැත්නම් බැක්ටීරියා අංගමාරය කියන ආසාත්මිකතාවය ඇති වෙලාද කියලා හරියටම අඳුන ගන්න පුළුවන්. මෙන්න මේ වගේ කොළ පිච්චිලා වගේ තියෙන. ඉතින් අර පිච්චුණු කොටස ආවරණය වෙන විදිහට තමයි මේ මාජින් එක ගිහින් තියෙන කහ පාට. ඊට පස්සේ මේ ආසාත්මිකතාවය වැඩි වෙන්න ගන්නවා. සම්පූර්ණයෙන්ම මේ පත්‍රය කහ පාටට හැරිලා ඊට පස්සේ මුළු පැලයම විනාශ කරලා දානවා. ඉතින් මේ ආසාත්මිකතාවය දැක්ක ගමන් අපි මුලින්ම කරන්න ඕනි අනිත් නිරෝගී පැලවලින් මේ පැලය අයින් කරලා දාන එක. මුලින්ම ඒ ආසාදිත පත්‍ර කපලා පුලුස්සන්න. ඊට පස්සේ අපිට මේ වගේ ආසාදිත පැලවලට හොඳම පත්‍ර දිලීරනාශකයේ විදියට අපිට භාවිතා කරන්න පුළුවන් චැම්ප් කොපර් කියන දිලීරනාශකය. ඒ වගේම තමයි ඩැකොනිල් ක්ලෝරොතැලොනිල් කියන
දිලීරනාශකයක් අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ දිලීරනාශක වර්ග දෙකෙන් එකක් ඔයාට පුළුවන් මේ ඉන්ෆෙක්ටඩ් ඇන්තූරියම්ස් වලට ස්ප්‍රේ කරන්න. මේක දින 10න් 10ට වගේ ඔයා ස්ප්‍රේ කරන්න ඕනි මේ රෝගී තත්ත්වය මර්ධනය වෙනකම්ම. ඊළඟ ඇන්තූරියම් රෝග විදිහට අපිට කතා කරන්න පුළුවන් පත්‍ර පුල්ලි රෝගය. ඔයාලා සමහර විට දැකලා ඇති කොළයේ තනින් තන මේ විදිහට පුල්ලි තියෙනවා. පත්‍රයේ යටිපැත්ත ගත්තොත් ඒ පුල්ලි වගේ තියෙන තැන්වල නිකන් වේලිලා දුඹුරු පාටක් වගේ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී මුලින්ම කරන්න ඕනේ මේ පත්‍ර කපලා පුච්චන එක. ඊට පස්සේ අර නිරෝගී පැලවලින් ඈත් කරන්න. ඉතින් මේ පත්‍ර පුල්ලි රෝගයට ගොඩාක්ම හොඳ මැන්කොසෙප් කියන දිලීරනාශකය. මේ මැන්කොසෙප් කියන දිලීරනාශකය දවස් 7න් 7ට ස්ප්‍රේ කරන්න ඕනි මේ තත්වය පැලයෙන් මගහැරෙනකම්ම. ඉතින් මේ දිලීර හානි, බැක්ටීරියා හානි නිසාම විතරක් නෙවෙයි ඇන්තූරියම් වලට කෘමි හානි නිසා ලොකු අවදානමක් ඇති වෙලා තියෙනවා. ඇන්තූරියම් පැලවලට එන කෘමි හානි ගැන කතා කරද්දී මෙන්න මේ පැලමැක්ක හානිය තමයි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් මේ පැලමැක්ක හානි කරන්නේ ලපටි පත්‍රවල. අපිට මේක හොඳටම අඳුන ගන්න පුළුවන් මේ වගේ ලපටි පත්‍ර රතු පාටකට හැරිලා තියෙනවා. ඒ පත්‍රවල යටිපැත්ත බැලුවොත් ඇල්පෙනිති වලින් සිදුරු කරලා වගේ පේන්න තියෙනවා. ඉතින් ඒ විදිහට තියෙන කොළය මෝරලා එද්දී අපිට දකින්න පුළුවන් කහපාට පුල්ලි වගේ තියෙනවා. ඒකත් නිකන් කොළය හැකිලිලා වගේ. ඉතින් මේ පැලමැක්ක හානියට අපිට භාවිතා කරන්න පුළුවන් හොඳම කෘමිනාශක වර්ග විදියට මාෂල් 20 ඇඩ්මයර් කියන කෘමිනාශක වර්ග භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ කෘමිනාශක වර්ග දෙකෙන් එකක් වාට පුළුවන් පැලමැක්ක හානියට ඇන්තූරියම් පැල සඳහා ස්ප්‍රේ කරන්න. ඇන්තූරියම් පැලවලට එන තවත් කෘමි හානියක් විදියට මේ මයිටා හානිය නම් කරන්න පුළුවන්. මයිටාවන් ගොඩක්ම හානි කරන්නේ පත්‍රවලට. ඒ වගේම මල් වලට සහ පොහොට්ටු වලට. මෙන්න මේ වගේ විකෘති වෙච්ච මල් ඔයාලා සමහර විට දැකලා ඇති. මේකේ මේ මල් වල අයින සුදු පාට මාජින් එකක් ගිහින් තියෙනවා. මේ මයිටා හානියක් නිසා වෙන දෙයක්. මේ සඳහා හොඳම විසඳුම විදියට ඔයාට භාවිතා කරන්න පුළුවන් ඇඩ්මයර් කියන කෘමිනාශක වර්ගය. ඒ වගේම තමයි සුදු මැක්කා හානිය. ඉතින් මේ සුදු මැක්කා හානියට ගොඩක්ම සුදුසු වෙන්නේ වර්ටැකෝ කියන කෘමිනාශක වර්ගය. ඔයාලට මේවා වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම පොහොර බඩු විකුණන තැන්වලත් මේ දිලීරනාශක වර්ග කෘමිනාශක වර්ග තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ තැන්වලින් මේ කෘමිනාශක වර්ග දිලීරනාශක වර්ග මිලදී ගන්න. ඒ වගේම තමයි ඒ කෘමිනාශක වර්ගවල සහ දිලීරනාශක වර්ගවල තියෙන ඒ ඇසුරුමේ තියෙන හැම දෙයක්ම ඔයාලා හොඳට කියවලා බලලා තමයි මේක පැලවලට භාවිතා කරන්න ඕනි. මොකද ඒකේ තියෙනවා පැලවලට භාවිතා කරන්න ඕන නියමිත මාත්‍රාව. ඉතින් වැස්ස කාලයට දිලීරාසාදන වගේම පායන කාලයට කෘමි හානිත් ඇති වෙන නිසා ඔයා හොඳ අවධානයෙන් ඉන්න ඕනි ඔයාගේ ඇන්තූරියම් වගාව ගැන. ඉතින් මේ කෘමි හානි දිලීරාසාදන වෙන්න කලින්ම අපිට ඇන්තූරියම් පැල ආරක්ෂා කරගන්න පුළුවන්. ඒකට ඔයාට පුළුවන් අනිවාර්යෙන් හැම මාසයකම සති 2කට සැරයක් මැන්කොසෙප් දිලීරනාශකය සහ ඇබමැක්ටින් කියන කෘමිනාශකය එකතු කරලා මේ ඇන්තූරියම් පැලවලට එන කෘමි හානි හා දිලීර හානි එන එක වළක්ව ගන්න. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නේ ඇන්තූරියම් වගාවකට බැලඳෙන රෝග සහ ඒවට විසඳුම්. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න අමතක කරන්න නැතුව. ඉතින් ඉදිරි වීඩියෝස් වලින් මම ඔයාලට කියලා දෙන්නම් රෝස ඕකිඩ් ඇන්තූරියම් මල් වගාවට සුදුසු පොහොර වර්ග දිලීරනාශක වර්ග ගැන වගේම විශේෂයෙන්ම අපිට ගෙදරදී හදා ගන්න පුළුවන් ප්‍රතිඵල තියෙන පොහොර වර්ග ගැන. ඉතින් මේ වෙනකොටත් මම channel එකේ ඒ ගැන වීඩියෝස් කීපයක්ම දාලා තියෙනවා. ඒ වීඩියෝස් බලලා ගොඩක් දෙනෙක් ඒ පොහොර වර්ග හදලා එයාලා අරගත්ත ප්‍රතිඵලත් කමෙන්ට් කරලා තිබුණා. ඇත්තටම ගොඩක් සතුටුයි මේ channel එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගන්න එක ගැන. එහෙනම් ඉතින් අපේ channel එකත් එක්ක තාම ඔයා එකතු වෙලා නැත්තම් දැන්ම අපේ channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බ වෙමු.